අයිබෝන් අදත් මගේ YouTube channel එකට ඔබ බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ නම් තියෙන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. අපේ දෝනි ලබාගත්ත ලොකු ජයග්‍රහණයක පොඩි සාරාංශයක් තමයි ඔන්න මේ වීඩියෝ එකෙන් මේ විදිහට අරන් එන්න හිතුවේ. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මගින් මෙහෙයවපු සිතුවිලි සිත්තම් චිත්‍ර තරඟයෙන් අපේ දෝනි මේ විදියට ලංකාවෙම තුන්වෙනි ස්ථානය දිනාගත්ත එයාගේ වයස් කාණ්ඩයෙන්. ඉතින් මේ අපි සෙත්සිරි පායට තමයි අද ඇවිල්ලා ඉන්නේ ඒකේ අවෝඩ් සෙරමනි එකට. මේ දවස ඔක්තෝබර් මාසේ 11 වෙනි සෙනසුරාදා. ඉතින් අම්මා හරි තාත්තා හරි දෙමව්පියන්ගෙන් එක්කෙනෙකුට තමයි මෙතෙන්ට යන්න පුළුවන් වුණේ. ඉතින් මම ඔන්න දෝනිවත් එක්කගෙන මේ විදියට සෙත්සිරි පායට ඇවිල්ලා ඔඩිටෝරියම් එකට තමයි ඉතින් දැන් මේ යන්න හදන්නේ. ඒකේ තියෙන නම් ලකුණු කිරීම ඒ වගේ දේවල් එක්ක පැමිණීම සාතික කිරීම එක්ක මෙන්න මේ වගේ ඒගොල්ලෝ ජයග්‍රහණය කරපු චිත්‍ර දාලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ තෙස්සන්දි දිලන් මගේ චිත්‍රය තමයි. මේක එයාගේ වයස් කාණ්ඩය කියන්නේ පළවෙනි ශ්‍රේණියේ ලංකාවෙන්ම තුන්වෙනි ස්ථානයේ තමයි මේ චිත්‍ර තරඟෙන් මේ දෝනි දිනලා තියෙන්නේ. ඉතින් මේ ජයග්‍රහණය ඇත්තටම දෙමව්පිය විදියට අපිට ලොකු ආඩම්බරයක්. ඇත්තටම ඉතින් දෝනිටත් මේ සිතුවිලි සිත්තම් චිත්‍ර තරඟයට මුළු ලංකාව පුරාම විසිරී සිටින දරුවන්ගෙන් ඒ වගේම කාණ්ඩ කීපයකින් මේ තරඟ පැවැත්වුණා. චිත්‍ර 20000කට වැඩි ප්‍රමාණයක් ලැබිලා තිබුණා. ඒකෙන් 750ක් තෝරගෙන ඊට පස්සේ ඒකෙන් තේරුණු මුල්ම ජයග්‍රහණය ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන දිවයිනෙන් පළවෙනි ස්ථාන, දෙවෙනි ස්ථාන සහ තුන්වෙනි ස්ථාන ගත්ත දරුවන්ගේ ත්‍යාග ප්‍රදානෝත්සවය තමයි අද අපිට මේ සහභාගී වෙන්න තියෙන්නේ. අවුරුදු 5 වගේ වයසකදී දෝනි ඇඳපු චිත්‍රයකට ඉතින් ජාතික මට්ටමේ ජයග්‍රහණයකින්ම එයාගේ මේ ගමන පටන් ගත්ත එක ගැන අපි ඇත්තටම ගොඩක් සතුටින් ඉන්නේ. ගොඩක් අමාරුයි ජාතික මට්ටමේ ජයග්‍රහණයක් දරුවෙකුට ලබා ගන්නවා කියන එක. ඉතින් මේ එයාගේ හැකියාවෙන් එයා ලබාගත් ප්‍රතිඵලය තමයි. පැමිණීම සටහන් කරාට පස්සේ අපි හැමෝටම කෑම පැකට් එකක් දුන්න උදේට. මොකද යාපනයෙන් පවා ජයග්‍රහණය කරපු පිරිසක් ඇවිල්ලා තිබුණා. දරුවෝ වගේම වැඩිහිටි පිරිසටත් මේ තරඟය විවෘත වෙලා තිබුණා. ඉතින් ඒක නිසා උදේ කෑම අපි හැමෝටම පැක් එක ගානේ ලැබුණා. ඊට පස්සේ මේ විදිහට ඉතින් දෝනිව ඔඩිටෝරියම් එකේ එයාට නියමිත සීට් එකේ වාඩි වෙන්න තමයි අදාළ ඒ මහත්මිය එක්ක ගියේ. දෝනිගේ චිත්‍ර හැකියාව අපි දැක්කේ දෝනි මොන්ටිසෝරි යන පටන් ගත්තට පස්සේ. දෝනිගේ පෙර පාසල වුණේ කොළඹ සවුත් ඉන්ටර්නැෂනල් නර්සරි එක. ඉතින් ඒකෙදී අපි දැක්කා මේ වගේ එක හැකියාවන් දරුවන්ගේ ඔප්නං වල ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ දේවල් එක්ක දෝනි කරේ නර්සරි ඇවිල්ලා ඊට පස්සේ චිත්‍ර අඳින එක තමයි බිත්තිවල. ඉතින් අපි කොයි මොහොතකවත් ඒවා එපා කියලා නැවැත්තුවේ නැහැ. ඉතින් දෝනිට අධ්‍යාපනයේ හැම පැත්තකටම මුල්ම අඩිතාලම දාපු CSI නර්සරි එක බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ ජයග්‍රහණයත් එක්ක. ඉතින් දෝනිගේ අධ්‍යාපනයේ හැම තැනකදීම මුල්ම අඩිතාලම දැම්මුණු CSI නර්සරි එකේ බිනාර ටීචර්, මිතිකා ටීචර් ඇතුළු ආදරණීය ආචාර්ය මණ්ඩලය බොහොම ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් දෝනිගේ පළවෙනි ගුරුතුමිය වුණේ මිතිකා ටීචර්. මිතිකා පතිරණ ටීචර් තමයි දෝනිව මේ තාක් දුරට හැම දෙයකින්ම ඉස්සරහට අරන් ඇවිල්ලා ඉතින් එයාට අවශ්‍ය පෙර පාසලේ ඉඳන් අවශ්‍ය අඩිතාලම දාලා දුන්නේ. ඉතින් මිතිකා ටීචර් තමයි දෝනි චිත්‍ර අඳින හින්දා අපි ක්ලාස් දාන්න හැදුවා. නමුත් ඉතින් යන්න බෑ කිව්වා. ටීචර් කියපු හින්දා තමයි ඔන්න බොහොම අකමැත්තෙන් වගේ අපේ ගෙදරම තියෙන ක්ලාස් එකට සම්බන්ධ වුණේ. ඉතින් ඒ ක්ලාස් එකේ අසංක සර් තමයි චිත්‍ර ගුරුවරයා වුණේ අපේ දෝනිගේ. ඉතින් සර් නිසා තමයි ඔන්න චිත්‍ර
හැකියාව තවත් වැඩි දියුණු කරගෙන මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් මේ හැම දෙනාම බොහොම ආදරෙන් මේ ජයග්‍රහණය ඇතුලේ අපි මතක් කරනවා. ඒ ඇරෙන් ඉතින් හැමතිස්සෙම පේපර් එකක් කිව්වේ ඉස්සර පොඩි කාලේ ඉඳන්ම පේපර්ස් ඉල්ල චිත්‍ර ඇන්දේ. ඉතින් තාත්තගෙන් තමයි පේපර්ස් ඉල්ල ගත්තේ. ඉතින් හස්බන්ඩ්නුත් බොහොම ආදරෙන් එයා ඉල්ලන හැමදේම පැස්ටල් ෆොටෝකොපි පේපර්ස් හැමදේම ගෙනල්ලා දොනිට චිත්‍ර අඳින්න අවශ්‍ය පහසුකම් ටික සැලැස්සුවා. ඉතින් පොඩියට චූටිවට චිත්‍ර අඳින්න හිටපු දෝනිට මේ තරම් ලොකු චිත්‍ර අඳින්න පුළුවන්කම ලැබුණේ අසංක සර් නිසා. ඉතින් සර්ගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ දේවල් හරි පිළිවෙලට අඳින්න හැකියාව එයාට ලැබුණේ. ඉතින් ඒ අපේ නිවසේම තියෙන අධ්‍යාපන ආයතනයේ චිත්‍ර ගුරුවරයා තමයි ආදරණීය අසංක සර්. ඉතින් අසංක සර් ළඟට ඔන්න මාස 3ක් 4ක් විතර ඇති දෝනි චිත්‍රපන්ති ගිහිල්ලා. මේගොල්ලන්ට ඉතින් ලොකු සිලබස් එකක් නැහැනේ. ඒක නිසා සර් කරේ චිත්‍ර තරංගවලට චිත්‍ර අඳවන එක තමයි. ඉතින් දෝනිගේ හැකියාවත් අඳුරගෙන තිබුණු චිත්‍ර තරංග කීපයකටම චිත්‍ර ඇන්දෙව්වත් මේ චූටි වයසේ ඉන්න බබාලා ටික. ඉතින් ඒ අතරින් තමයි මේ ලැබපු පළවෙනි ජයග්‍රහණය ලැබුණේ. ඉතින් මේකේ පෙරගමන් කරුවෙක් තමයි දෝනිගේ චිත්‍ර ගුරුවරයා වුණු අසංක සර්. ඉතින් දෝනි මේ චිත්‍රය දැම්මේ දෝනිගේ පාසල නියෝජනය කරමින්. එතකොට ලුව කොලේජ් එක පන්නිපිටිය ලුව ඉන්ටර්නැෂනල් ස්කූල් එක බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහ එවකට දුවගේ පන්ති භාර ආචාර්යවරිය වුණු ආදරණීය පාරුණි ටීචර් තමයි මේ චිත්‍රය සයින් කරලා ඊට පස්සේ අපිට මේ තරඟය සඳහා යොමු කරන්න අවශ්‍ය පහසුකම සලසලා දුන්නේ. ඉතින් පාසල වගේම ආදරණීය වරුණ ටීචර්වත් බොහොම ආදරෙන් මේ ගෞරවයේ කොටස්කාරයෝ විදියට මතක් කරනවා. අපේ රටේ ළමා ආරක්ෂාවේ ඒ වගේම ළමයින්ගේ කාන්තාවන්ගේ මේ සියලු දැන්හි රාජ්‍ය වගකීම් ඉටු කරන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමන් තැන්පත් වෛද්‍ය නාමල් සුදර්ශන මැතිතුමනි ඔබතුමන්ට ඉතාමත්ම ගෞරවයි. ඒ වගේම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ගරු සභාපතිතුමිය තැන්පත් ප්‍රීති ඉනෝකා රණසිංහ මැතිතුමියනි ඔබතුමියට ඉතාමත්ම ගෞරවයි. ඒ වගේම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ගරු නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් අසංක සෙනවිරත්න මැතිතුමනි ඔබතුමන්ට ඉතාමත්ම ගෞරවයි. අභ්‍යන්තර ගැහැණු දරුවාගේ දිනය වර්ෂ 2011 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය 66 ඇලයිරක් 170 දරන බාහිර සම්බන්ධකයේ ගැහැණු දරුවන් ජාත්‍යන්තර ගැහැණු දරුවාගේ දිනය සමරමින් මේ උත්සවය සෙනසුරාදා උදේ 8:00 ඉඳන් හවස 1:00 වෙනකම් පැය 5ක් පුරාවටම පැවැත්වුණා සෙත්සිරි පායේදී. ඉතින් මේකේ අර එඩිට් කරලා බොහොම පොඩි කොටසක් තමයි මේ අද මම වීඩියෝ එකක් විදිහට අරගෙන ඉන්නේ. විවෘත අංශය ගුරුවරුන් නියෝජනය කරමින් රජයේ පාසල්, අන්තරාජ්‍ය පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, පෙර පාසල්, දහම් පාසල් සහ ආරාධනා කරේ. නමුත් චිත්‍ර 20000කට වඩා වැඩි ප්‍රමාණයක් අපිට ලැබුණා. ඔබ ඉතාමත්ම දක්ෂ නිසා ඔබ මෙතෙන්ට අද දක්ෂයන් නිසා කීප දෙනෙක් අද මෙතෙන්ට ඇවිල්ලා සම්බන්ධ වුණා. ඉතින් 20000කට වඩා වැඩි චිත්‍ර ප්‍රමාණයක් අපිට ලැබිලා ඒ අතරින් තේරිච්ච පිරිසක් ඉන්නේ. ඔබ මේ චිත්‍ර තරඟයට ඉදිරිපත් වෙනවා මේකට එකතු වෙනවා කියන එකම අපිට හරියට. ළමා අපි මේ මාතෘකා කරගන්නේ ළමා ආරක්ෂණය හා දැන් තමයි දෝනට හිමි පදක්කම සහ සාතික පත්‍රය කාන්තා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා නාමල් සුදර්ශන මැතිතුමා සියලු කාණ්ඩයන් නියෝජනය කරමින් චිත්‍ර, පෝස්ටර්, කාටුන් තරඟ අංශයන්හි තුන්වන ස්ථාන සමස්ත ලංකා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අගය කර සිටිනට මුලින්ම අපි සූදානම් පළමු කාණ්ඩය එක ශ්‍රේණිය මම සහ මගේ පවුල තේමාව යටතේ චිත්‍ර අංශයේ තුන්වන ස්ථානයේ වෙනුවෙන් සහතිකපත් ත්‍යාග ප්‍රදානය කරන්නට චිත්‍ර අංශය
එක ශ්‍රේණිය නියෝජනය කරන කාණ්ඩය තුන්වන ස්ථානයේ දිනා ගන්න ලබන්නේ තෙසන්දී දිලන්මා පන්නිපිටිය විද්‍යාලය නියෝජනය කරවේ. ලිබෙරා කොලෙජ් පන්නිපිටිය තුන්වන ස්ථානය තෙසන්දී දිලන්මා පන්නිපිටිය. මේ ළඟට අපි සූදානම් දෙවන කාණ්ඩය නියෝජනය කරන 2-3 ශ්‍රේණී වෙනුවෙන් සාතිපත් ප්‍රදානය කරන්නට මගේ පරිසරයේ තේමාව යටතේ සමස්ත ලංකා තුන්වන ස්ථානයේ දිනා ගන්න ලබන්නේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් WAD සිනුදී දම්සරා වීරකෝ සිතුවිලි සිතා. ඉතින් ඒ වගේම මේ තරගෙන් දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රාහකයින් 25 දෙනෙක් වෙන වෙනම තෝරනු ලැබුවා. ඉතින් ඒ අතරින් අපේ දෝනි තෙස්සන්දී කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ඒ ජයග්‍රහණය වෙනුවෙන් වෙනම උත්සවයක් සංවිධානය කරනු ලබනවා දිස්ත්‍රික් මට්ටමින්. ඉතින් ඒකත් අපි දවසක අරන් එන්නම් මේ විදියට. ඉතින් ළමා අපචාර සහ අපයෝජන පිළිබඳ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක්ම මේ විදියට ඉදිරිපත් කරන නාට්‍යානුසාරයෙන් තමයි ඉදිරිපත් කෙරුණේ. ඉතින් මේ අවස්ථාවේදී දරුවන්ට කැමති කෙනෙකුට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා වේදිකාවේ ඉදිරිපත් කිරීම කිහිපයකටම. ඉතින් බොහොම කැමැත්තෙන් අපේ දෝනි හරි ආසාවෙන් වේදිකාවේ ඉදිරිපත් කිරීම කිහිපයකටම සහභාගී වුණා. මේ තියෙන්නේ වගේ අවස්ථාවන් කිහිපයක් තමයි. ගෙදර ඇරලන්නම් කියලා. එතකොට ඔයාලා යනවද දන්නේ නැති ඇත්ත එක ගෙදර? යනවද? නෑ යන්නේ නෑ. ඒ කෙනා එතකොට කියන ඔයාට සෙල්ලම් බඩු දෙන්නම්. අයිස්ක්‍රීම් වරක් දෙන්නම්, සීනි බෝල දෙන්නම්. එතකොට ඔයාලා යනවද? නෑ. එතකොට එයා කියනවා කියන්න එපා මම ඔයාව ඇරලන්නම් කියලා කාටු කතා කියනවා. එතකොට යනවද? නෑ යන්නේ නෑ. මගේ විලාවට ඔයාලා බලෙන් අරයි යන්න හදයි. අතින් ඇදගෙන ඔයාලව වඩාගෙන උස්සගෙන ඔයාලව අරගෙන යන්න හදයි. ඒ වෙලාවට ඔයාලා කෑ ගහන්න ඕනේ. උදව් ඉල්ලලා කෑ ගහන්න ඕනේ මෙන්න මෙහෙම. මාව බේරගන්න. කොහොමද? අත උඩට දාලා කියවුවාට පෙරපාසලනේ හැමෝම යාළුවෝ. හරි. අත හැමෝම පුංචි යාළුවෝ හැමෝම පෙරපාසලනේ යාළුවෝ. මාව බේරගන්න. කොහොමද? මාව බේරගන්න. කොහොමද? මාව බේරගන්න. මොකද? මාව බේරගන්න කියලා උදව් ඉල්ලලා කෑ ගහනවා. පාසල ඉස්සරහදී ඉස්කෝලේ ඉස්සරහදී නම් ටීචර්ට හෙන්න කෑ ගහනවා. මේ වගේම ටීචර්ට ගිහින් කියන්න ඕනේ. ටීචර් අන්න අර මාව අරන් යන්න හැදුවා. මාව බේරගන්න කියලා. ටීචර්ට කියන්න ඕනේ. පාරක තොටක නම් පොලිසියේ මාමලා ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා. අන්න එයාලට හෙන්න කෑ ගහන්න ඕනේ. ඒ වගේම මේ කෙනෙකුට ගිහිල්ලා විශ්වාසවන්ත කෙනෙකුට ගිහිල්ලා කියන්න ඕනේ. ගෙදර ආපු ගමන් ඒක දෙමව්පියන්ටත් කියන්න ඕනේ. අපි මේක නාට්‍යකින් බලමුද? බලමුද? හරි. අගෙත් එක යාළුවයිද යාළුව වෙලා ඉන්නේ. ඔක්කොම යාළුව නැද්ද මාත් එක්ක? යාළුව නේද? හරි. ඔයා විතර වාඩිලා ඉන්න මම ඔයාව ඊළඟට ගන්න. හරි. ඔන්න එහෙනම් බලමු අපි නාට්‍යයේ මේ කතාව. ඔයා ඔන්න එන්න බලන්න උචි යාළුවා. එන්න එහෙනම් ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර යන විදියට අන්න දින ඉන්න බලන්න. ඔන්න ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර යන විදියට බෑග් එකක් දාගෙන එන්න බලන්න පුරුවට. එන්න. අපි මෙයාට මේක මතකයිද කියලා. එන්න. මොකද්ද ඔයාගේ නම? මගේ නම තෙසනි. තෙසනි බොහොම ලස්සන නමක්. මෙතෙන් චුට්ට. ඔයා කොහෙද මේ යන්නේ? ඉස්කෝලේ ඇරිලා ගෙදර යනවනේ. තනියමද යන්නේ? මෙතෙන් චුට්ටක් එන්න බලන්න අපි දෙන්නා මේ මෙතෙන්ට එන්න චුට්ටක්. මේ ඔයාලගේ ගෙදර මේ පැත්තේද තියෙන්නේ? මෙහෙද තියෙන්නේ අර පැත්තේද තියෙන්නේ? මේ පැත්තේද? යම් බලන්න මේ පැත්තට. එන්න චුට්ටක්. චුට්ටක් එන්න. අපි දෙන්න මේ මෙතෙන්ට චුට්ටක් එන්න. මේ ඔයාට මම මේ මොකද කියනවා මේ නලාවක් යන. ඒකට අන්න. ඉබ්බා. ඔයාලා බෑ කියනවා දන්නේ නැති අය ගාවට ඔයාලා තියන්නේ නැහැ. ඒකට මේ වගේ කපටි මාමලා කපටි වැඩ තව දානවා. අන්න අපි එහාටත් එකක් දානවා. යන්න.
එයා දැම්ම. ඔයාලගේ ගෙදර ඉන්නේ කවුද? වෙන කවුද ඉන්නේ ඔයයි? අම්මයි තාත්තයි. තාත්තගේ නම මොකද්ද? නමක් නැද්ද? මොකද්ද නම? උපුල් අප්පච්චි උපුල්ගේ දෝනිද මේ? අප්පච්චි මට කතා කරුවා නෙමෙයි. හලෝ උපුල් ඔව් දුව හම්බුණා. එකගෙන එන්න. එන්න මේ තාත්තා එකගෙන එන්න කිව්වා. එනවද? අන්න හොඳයි එන්න. මෙන්න මෙයා වගේ තමයි ඔයාලා දැන් ඉවරයි හරි. මෙන්න මේ වගේ තමයි ඔයාලා හැමෝම ඉන්න ඕනේ. නේද? මෙයා ආවේ නෑ. හරි. වාඩි වෙන්න කියලා ඔයා හරියටම කළා. ඉතින් දරුවෙක් පොඩි වයසකදීම මේ වගේ ස්ථානයක චකිතයක් නැතුව ඉන්නවා කියන එක ඇත්තටම ලොකු දෙයක්. ඉතින් අවුරුදු 3ේදී තමයි ධෝනි වඩික පටුවෙන නර්තන ඉදිරිපත් කිරීම සඳහා CSI නර්සරි එකේ මේ වගේ විශාල වේදිකාවකට ගොඩ වුණේ. ඉතින් ඒ වගේම පාසලේ ලුව කොලේජ් එකේ කොන්සර්ට් වලටත් ඉදිරිපත් කිරීම් කීපයකින්ම සහභාගී වුණා. මම ඒ වගේ වීඩියෝත් කලින් එකතු කරා. ඉතින් ඒ ආభాසයෙන් තමයි මේ තරම් හැකියාවක් මේ තරම් බය නැතිකමක් චකිතයක් නැතුව ඉදිරිපත් වීමේ හැකියාව ධෝනිට ලැබුණේ. ඉතින් නර්සරි එක වගේම ලුව කොලේජ් එකත් බොහොම ආදරෙන් මේ අතරදී ආපහු මතක් කරලා හිටිනවා. දරුවන්ට මුලින් ඉඳන්ම හොඳ ගුරුවරුන් පිරිසක් හම්බ වුණොත් මම හිතන්නේ දරුවෝ බොහොම ආසාවෙන් හැමදේම වැඩ ටික කරගන්නවා. ඉතින් ධෝනිත් අන්න ඒ වගේ. ධෝනිට නර්සරි එකේදී හම්බ වුණේ ඉස්සර වෙලාම මිතිකා ටීචර්. ඉතින් මිතිකා ටීචර් බොහොම ආදරණීය ගුරුවරියක් වුණා දරුවෝ හැමෝටම. ඉතින් ඒක නිසා මේගොල්ලෝ හරිම ආසාවෙන් මොන්ටිසෝරියට සහභාගී වුණා. ඉතින් ඊට පස්සේ ඉස්කෝලේදී ග්‍රේඩ් 1 වලදී වරුණ ටීචර් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන් ඒ වගේම ග්‍රේඩ් 2 වලදී දැන් නිම්න ටීචර් ඇතුළු ආචාර්ය මහත්මීන් බොහොම ආදරයෙන් දරුවන්ට සලකනවා. ඉතින් ඒ හින්දා තමයි මම හිතන්නේ සතුටින් ඒගොල්ලෝ මේ හැමදේම ඉදිරිපත් කිරීම ඉගෙන ගැනීම හැමදේම කරන්නේ. ඉතින් දරුවන්ගේ ජයග්‍රහණවල යෝධ හෙවණැල්ලක් තමයි ගුරුවරු කියන්නේ. පැය 5ක වැඩසටහනක අවසානයේ ලන්ච් එකක් දීලා තමයි ඔන්න අපිව මෙතනින් පිටත් කළේ. බොහොම ගාම්භීර චාම උත්සවයක අවසානයේ තමයි ඉතින් මේ තියෙන්නේ. අවුරුදු 10කට පස්සේ අපි අතරට ආපු ආදරණීය චූටි රෝස මලගේ දක්ෂකම් මේ විදියට අතින් තුරුළු කරගෙන තමයි ආදරණීය අම්මෙක් විදියට ආඩම්බරකාර අම්මෙක් විදියට මං මේ පිටත් වෙන්නේ. ඉතින් දෙමව්පිය විදියට අපිට තියෙන්නේ පුංචි කාලේ ඉඳන්ම දරුවන්ගේ දක්ෂතාවන් අඳුරගෙන ඒ අවශ්‍ය හැම තැනටම ඒගොල්ලන්ට අවශ්‍ය අඩිතාලම දාලා දෙන එක. ඉතින් අධ්‍යාපනයේ පැත්තෙන් කලාව, නර්තනය, සංගීතය මේ හැම පැත්තකින්ම අඩිතාලම හොඳින් දැම්මොත් එයාලා ටිකින් ටික ලොකු වෙද්දී එයාලට අවශ්‍ය දිශාවට ආදරෙන් පියාසර කරાવી.